හරි ගොඩක් දෙනෙක් අහලා තිබ්බා කොහොමද VO3 වලින් වීඩියෝ එක හැදුවේ කියලා. ඉතින් මම මුලින් ඉඳන් කියලා දෙන්නම් කොහොමද මේක කරේ කියලා. මුලින්ම කරන්න ඕන ඔයාලගේ Google Gemini මේ AI tool එක ගන්න. Gemini එක ඔයාලා Pro version එකක් කරගන්න. මේකෙදී ඇත්තටම ඔයාලට සල්ලි යන්නේ නැහැ. හැබැයි ඔයාලගේ බැංකු කාඩ් එක දෙන්න වෙනවා. කාඩ් එකේ details. පළවෙනි මාසේ free රුපියල් 6000 ගාණක් තමයි වෙන්නේ charge එක. හැබැයි පළවෙනි මාසේ free. bank details දාපුවාම මෙන්න මෙතන ඔයාලට මෙතන උඩ දකුණු පැත්තේ උඩ pro කියලා වැටේවි. ඒතකොට pro කියලා වැටුනොත් විතරයි මෙන්න මේ මෙතන ask Gemini අපිට type කරන්න තියෙන තැන video කියන එක on වෙන්නේ. එහෙම නැත්නම් pro එකේ නෙවෙයි නම් මෙතන video කියලා වචනයක්වත් නැහැ. හරි. ඔක තමයි ඔයාලා මුලින්ම කරන්න ඕනේ. ඒ වගේම මේකෙදී ක්‍රම දෙකක් තියෙනවා. මේක ඇත්තටම මේක ලංකාවට නෑ. මේක VPN ඕනේ. අනම්මනම් ගොඩක් අය ගොඩක් කතා කරලා තිබ්බ මම දැක්ක නෑ. එහෙම කිසිම දෙයක් නෑ. මේක ලංකාවේ ඉඳලා කිසිම අවුලක් නැතුව මේක ලස්සනට කරන්න පුළුවන්. හරිද? සමහරට එකපාරින් මෙන්න නැති ඔයාලට අදාළ ෂොට් එක. හැබැයි හදා ගන්න පුළුවන් හොඳ ක්‍රියේෂන් එකක් ටිකක් මහන්සි වුණොත්. ඉතින් ඊළඟ ස්ටෙප් එක දැන් Gemini ඕනේ අපිට. මේකෙදී මම මගේ ඊමේල් දෙකක් තියෙන නිසා මම යූස් කරා එකක් Gemini මෙතනින් එකක් මේ පැත්තට අනිත් Gemini එක මේ පැත්තට. ඒ කියන්නේ prompt එක හදාගන්නත් මම Gemini යූස් කරනවා. වීඩියෝ එක හදාගන්නත් මම Gemini යූස් කරනවා. ඉතින් ওই විදිහට තමයි මම වැඩේ කරේ. මුලින්ම අපි කරන්න ඕන වැඩේ තමයි ඔයාලට මෙහෙම වීඩියෝ එකක් හදාගන්න ඕන නම් මුලින්ම ස්ක්‍රිප්ට් එකක් ලියන්න ඕනේ කොටස් කරලා. කොටස් 1 2 3 4 5 මම පොඩි ස්ක්‍රිප්ට් එකක් මගේ ඔළුවට ආවා. ඊට පස්සේ මම ඒක කොටස් වලට බෙදලා ඒ කොටස වෙන්වෙන්ව නෝට් ඩවුන් කරගත්තා. ඔක තමයි මුලින්ම කරන්න ඕන ඔයාලා. එතකොට අපිට පැහැදිලිව අයිඩියා එකක් තියෙනවා මේ කොටසෙන් අපි මොකක්ද හදාගන්න ඕන වීඩියෝ එක කියලා. මාසෙකටම දෙන්නේ ඔයාට බොහොම පොඩි ගාණයි දෙන්නේ. ඉතින් ඒක යූස් කරලා මම හිතන්නේ 10යි දෙන්නේ එක account එකකට. එතකොට ඒක යූස් කරලා වැඩේ කරන්නත් එපා. ඒ හින්දා හරියට ස්ක්‍රිප්ට් එක මුලින් ලියා ගන්න, ඒක කැටගරි කරගන්න. මොකක්ද මුලින් එන්න ඕනේ දේ ඊළඟට එන්න ඕනේ දේ මොනවද කියලා. හරි. ওই විදිහට මුලින්ම එන්න ඕනේ දර්ශනය. ඒ කියන්නේ වීඩියෝ එක කොයි වගේද කියලා මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට Gemini වල අපි ටයිප් කරනවා. හැබැයි උඩ අපි දෙනවා අපි ටයිප් කරනවා Google VO3 සඳහා prompt එකක් ලබා දෙන්න කියලා. මම නම් මේ සිංහලෙන්මයි ගන්න. මොකද මට සිංහලෙන් ගහන එක ටයිප් කරන එක ලේසි. මට හරියටම මම හිතාගෙන ඉන්න අදහස මට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම දෙයක් කියන්න තියෙනවා. මේකේ ඉමෝෂනල් පැත්ත වැඩි කරන්න එපා. ඒ කියන්නේ මොහොනේ තියෙන ඉරියව් අර හැපිනස්, සෑඩ්නස්, එහෙම නැත්නම් ඩිසපොයින්ටඩ් වගේ දේවල් ඇඩ් කරන්න එපා. ගොඩක් ඇඩ් කරන්න එපා. එතකොට Gemini එක කොහොමත් ඇතැරලා දානවා වැඩේ අපිට වීඩියෝ එකක් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ දේවල් අඩු වෙන තරමට දැනට වීඩියෝ එක හදලා දෙනවා. මොකද මේ තාම මේ මාසේනේ මේක අවුට් වෙලා තාම මෙයත් බීටා version improve වෙන ගමන් ඉන්නේ. එතකොට අනිවාර්යෙන් තව මාස 3ක් යද්දී 3-4ක් විතර යද්දී මේක සුපිරි level එකට එන්න පුළුවන්. ඒ විදිහ අපි මෙහෙම වැඩ ටිකක් කරලා ඉද්දී අපිට කොහොමත් මේක හරියටම handle කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම හැදුවා prompt එක. ශ්‍රී ලංකාවේ දුෂ්කර ගමක වයස අවුරුදු 65ක පමණ දුප්පත් මිනිසෙක්. මේකෙදී අපි දෙන්න ඕන මිනිස්සෙක්ගේ වයස, එයා ඇඳගෙන ඉන්න ඇඳුම. එතකොට ඔයා මේක හදන්නේ ශ්‍රී ලංකාවේ කියලා නම් ඔයාගේ ඔළුවේ තියෙන්නේ මේ කතාව අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ කියලා දෙන්නම ඕනේ. එතකොට ඒක ගමක්ද නගරයක්ද කොයි වගේ තැනක්ද මේ ටික හරි සරලව ලියන්න ඕනේ. මම දැන් ලියලා තින්නේ මේ ඔයාලට පේනවා. ඔහු පරණ සරල සරමකින් සහ කමිසයකින් සැරසී සිටී. පහුගිය කාලේ පැවති දරුණු යුද්ධයකින් කැඩී බිඳී ගිය බ්ලා 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 ඔය දැන් ලියලා තියෙනවා. එතකොට මෙන්න මෙතන තමයි වැදගත්ම පොයින්ට් එක.
මේ මිනිසා ඉතාම බීටපත් කැමරාව දෙස බලමින් සිංහලින් මෙසේ කියයි කියලා මම ලියලා තියෙනවා. ඒ සිංහලින් කියයි කියන ටික අර මොනවද මේවට කියන්නේ උද්දෘත පාට දමන්ද හරියට මතක නෑ මට. ඒවා ඇතුලේ මේ වචන ටික විතරක් අන්න ඒවා ඇතුලේ ලියනවා. ඊට පස්සේ එන්ඩ් එක මෙහෙම ලියවා මට. හරිද? දැන් මේක මම ඇත්තටම මේක තව සංකීර්ණ කරන්න පුළුවන්. හැබැයි මේකට සංකීර්ණ ප්‍රොම්ප්ට් දෙන්න එපා දැනට. මොකද මේක තාම බීටා වර්ෂන් නිසා. හරි. ඊට පස්සේ අපි මෙහෙම ටයිප් කරලා මේක ජෙමිනිට කියන්නේ අපිට හරියට ප්‍රොම්ප්ට් එක හදලා දෙන්න. මෙන්න ජෙමිනි හදලා තියෙන ප්‍රොම්ප්ට් එක. මේ තියෙන ප්‍රොම්ප්ට් එක. ඒක ප්‍රොම්ප්ට් එක එක විදිහට එනවා. මේ නිකන් මේක ඇවිල්ලා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක වගේ දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේක හරියටම හරි ගියා. මේකෙදී හැම ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකටම මෙයා තරු දෙකක් මෙන්න මෙහෙම දාලා තියෙනවා. මේ හැම එකේම එහෙම තමයි. වයස, එතකොට ශ්‍රී ලංකන් විලේජ්, එතකොට කැමරාව ඉදිරියට ඇවිදගෙන එයි, අන්න ඒ වගේ දේවල්. හරි. මේ ජෙමිනිත් හැම වෙලාවෙම එකම විදිහට නම් වැඩ කරන්නේ නැහැ. හරිද? ඒ හින්දා මේක ඔයාලට කරලම තමයි බලන්න වෙන්නේ. හරි. ඔන්න ওই විදිහට හැදුවා මම පළවෙනි ට්‍රැක් එක. ඒ පළවෙනි ට්‍රැක් එක අපි අංක 1 දාලා පැත්තකින් තියාගන්න. දැන් ওই විදිහට දැන් හොඳම කතාව මේක දුන්න ගමන් වීඩියෝ එක හැදෙන්නේ නැහැ. වීඩියෝ එක හදන්නේ දැන් අපි මේකේ ටයිප් කරන එක මේක නම් ඔයාට තියෙන එක account එකයි නම් මෙතන ඔයා වීඩියෝ කියන එක ගන්නකොටම අහනවා මෙන්න මේ වගේ start new chat කියලා. මේක new chat එකක් ඔයාට ගන්නම වෙනවා. මොකද chat කරන එකේ වීඩියෝ හදන්න දෙන්නේ නැහැ. වීඩියෝ හදන එකට වෙනම එකක් තියෙනවා. දැන් මෙන්න මේක මගේ වීඩියෝ හදන එකක්. මේ වීඩියෝ නිල් පාට වීඩියෝ කියන බටන් එක මේ ඔන්න වෙලා තියෙන එක නිසා. මෙතන තියෙන generate VO3 කියලා එන්න ඕන. හරිද? මේ තියෙන මගේ දෙවනි ක්ලිප් එක මට මතක හිටියට. දෙවනි ක්ලිප් එක. එතකොට මේ account එකේ මට ඉවරයි වීඩියෝ. මේ තියෙන්නේ ඉවරයි. ඒක ඉවරට මේ ඉවර කරගත්තාම ඔන්න ওই විදිහට මේකට මාරු වෙන්න ඕනේ. හරිද? මාරු වෙලා තමයි වීඩියෝ එක හදන්න ඕනේ. ඒ හැර ඔයාලා පටලවා ගන්න එපා. මේකේ තියෙනවා flow කියලා එකක්. image effects ලගේ Google ලගේ Google flow එකට යන්න එපා. මොකද flow එකට ගියා කියලා එතන වැඩේ කරන්න බෑ. මම එකක් පෙන්නන්නම්. flow එකට යන්න image effects Google Lab එකට ගිහිල්ලා මෙන්න මෙතන image effects කියන තැනට පල්ලෙහාන් flow කියලා තියෙනවා. හරි. මේ load වෙන්නේ flow එක. අතරම මේක තමයි official Google company එක launch කරේ. එතකොට මෙයාලා කතා වුණේ වැඩිපුරම මේක ගැන. හැබැයි අපි දැන් වැඩ කරන්නේ වෙන තැනක. Gemini එකේ තමයි වැඩ කරන්නේ. right. මේකට આવොත් මෙතන new project කියලා තියෙනවා. මෙතන අපිට පුළුවන් new project එකකට text to video දෙන්න පුළුවන්, frame to video දෙන්න පුළුවන්. මේකේ තියෙන හොඳේ තමයි අපිට character continuously දෙන්න පුළුවන්. character ඒ කියන්නේ ෆොටෝ වලින් අපිට character එකක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අතන Google මේකේ ෆොටෝ දෙන්න නැහැ. මේකේ වීඩියෝ කියන අංශයට අදාළව ෆොටෝ කියලා එකක් ඕපන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ෆොටෝ එකක් දෙන්න නැහැ. text to video කෙලින්ම text to video. මේකේ flow එකේ තියෙනවා frame to video කියලා prompt එක අපි දීලා ෆොටෝ එක දීලා වැඩේ කරන්න පුළුවන්. මෙන්න මෙතනින් තෝරන්න පුළුවන්. මෙතන fast මෙතන මොඩල් තුනක් තියෙනවා. fast එකයි quality එකයි VO2, high quality experimental audio කියන එක VO3. හැබැයි අපිට හම්බෙන්නේ එක account එකකට credit 1000යි. මේ එක වීඩියෝ එකට යනවා credit 100ක්. ඒ වගේම තමයි මට මේකෙදි සිංහල කතාව හරියට ආවේ නැහැ කොච්චර මොනවා කළත්. එහින්දා මේක ඔහොම මතක තියාගෙන බලන්නේ Gemini එකෙන් වැඩ කරන්න. ඉතින් ওই විදිහට අපිට පුළුවන් ওই විදිහට prompt ටික හදාගෙන වීඩියෝ ක්ලිප් ටික හදාගන්න. දැන් ওই විදිහ තමයි මේ prompt ටික ඔක්කොම හදාගත්තේ. හැබැයි
එක වීඩියෝ ක්ලිප්යක් හදන්න ට්‍රයි කරා මම සමහර වෙලාවල් තිබ්බත් 10 පාරක් විතර ට්‍රයි කරා. මොකද මේක හදන්න බෑ කියනවා, ප්‍රොම්ප්ට් එක වෙනස් කරන්න කියනවා, ප්‍රොම්ප්ට් එක මාරු කරන්න කියනවා. ඒවට තවම උත්තර නැහැ. මේකෙන් වැඩේ කරගන්න පුළුවන්. ඉතින් දැන් try කරන්න ඩවුන්ලෝඩ් වෙන්න ඕන ටික. හරිද? right. ඊට පස්සේ අපි යනවා CapCut එකට දානවා මෙන්න මේ වගේ ඔක්කොම ටික ක්ලිප් ටික දාලා ඒක ඉතින් CapCut වල ඔයාගේ තියෙන හැකියාව පාවිච්චි කරලා CapCut හැකියාව පාවිච්චි කරලා sound clip, transition, effect අනම්මනම් සේරම දේවල් පාවිච්චි කරලා තමයි මේ වීඩියෝ එක මේ ගානට ගත්තේ. දැන් මෙන්න මේ හරියම මම සෑහෙන ගේමක් දීලා දෙනවා මෙන්න මේකේ අන්තිම හරිය හදන්න. මොකද මේ හරිය ගොඩක් يعني මේ වීඩියෝ එකේ අන්තිමේට වෙද්දි ගොඩක් තියුරයි, ගොඩක් මොරාල් වෙන්න ඕන. ඒක හදාගන්න තමයි ඔන්න ඔය විදිහට. එතකොට සවුන්ඩ් ඉෆෙක්ට් එහෙම දාලා තියෙනවා සමහර තැන්වල. මම සාමාන්‍යයෙන් මම ඔය ආතල් එකට වීඩියෝ හදද්දී ඔය විදිහට හදනවා. ඒ කියන්නේ සවුන්ඩ් ඉෆෙක්ට් ටිකක් වැඩිපුර දානවා ඔය සමහර තැන්වලින්. යුද්ධ ඉබේ හැදුන්නේ නැහැ මහත්තයෝ. රට කාපු දේශපාලුව උන්ට රජකම් කරන්න යුද්ධ හැදුවා. ඒ ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට මාරු වෙද්දී උනත් යුද්ධේ නම් ඔයාලට පේනවා මම මේ කියන දේ. යුද්ධේ නම් ඉවර කළා. හැබැයි ඒක පිට දාලා මුළු රටම විකුණගෙන කෑවා. මේ රටේ මිනිස්සු හරි පව්. හම්බ කරගන්න පුළුවන් කාලේ කරගන්න ඕන. මුන් අපේ රීරි මාංශ ටිකත් හූරගෙන කෑව. කවදද දෙයියනේ මුන්ට මේ කරපු අපරාධ වලට දඩුවම් හම්බෙන්නේ. මේ මිනිස්සු දුක් විඳ ඇති. අපිට පුළුවන් මේක නවත්වන්න. The court defended guilty on all counts. මේව නම් පැහැදිලිවම දේශපාලන පලිගෙන්නේ. අල්ලද්දි කෙදිරි ගන්න නම් එපා මහත්තයෝ. ගහපු කතිර ගැන ආඩම්බරද දැන්වත්? එතකොට මේ තමයි මගේ ඇකඩමි එක. මේකෙදි දැනට අපි කරගෙන යනවා පුංචි ළමයින්ට, විශේෂයෙන්ම පාසල් ළමයින්ට, ඒ වගේම තමයි AI ගැන මෙලෝ දෙයක් දන්නේ නැති වැඩිහිටියන්ට, ළමයින්ට, ඕනෑම කෙනෙක්ට බිඳුවේ ඉඳන් පටන් අරන් මේ වගේ ක්‍රියේෂන් එකක් කරන තැනට එනකල් තව ඒකෙදී ලිප් සින්ක්, එතකොට ඔඩියෝ ක්‍රියේෂන්, ඉමේජ් ජෙනරේෂන්, ඉමේජ් රෙෆරන්සිං, ඔය කියන සියලුම දේවල් උගන්වනවා මාස 3ක වගේ කාලයක් ඇතුළත. ඉතින් ඒ ගැනත් ඔයාලට අවශ්‍ය නම් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ලස්සන ක්‍රියේෂන් එකක් හදන්න හැමෝටම ජය වේවා.